පත් වෙනවා කාර්මික කලාපයක් විදිහට. නිසා රැකිරක්ෂා අවශ්‍ය ඒ ඉල්ලුමට අනුව අපි විශ්වාස කරනවා හෙට දවසේ නිර්මාණය වෙන ඒ කාර්මික ඒ සංවර්ණයත් එක්ක අනිත් පැත්තෙන් අපි හිතනවා අපිට තියෙන මේ සම්පත් එක් උපයෝග කරගෙන තිස්සමහාරාමේ ජන ජීවිතයට යෝධ ශක්තියක් වෙන්න අවශ්‍ය කරන මේ සෑම කටයුත්තකදීම ප්‍රාදේශීය සභාවේ කුණු ටික එකතු කරන එකේ ඉඳලා ඒ අවශ්‍ය කරන අනිකුත් සීලම සේවා පහසුකම් දෙන තැනේ ඉඳලා පෙරහැර මංගල ඉඳලා අනිකුත් සංස්කෘතික අවස්ථාවල ඉඳලා මේ සෑම දෙයක්ම ක්‍රියාත්මක කිරීමේ පරිපාලන බලය තමයි ප්‍රාදේශීය සභාවට ලැබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපේ ජයසිරි සහෝදරය දන්නවා, අපේ අනිත් සහෝදරයෝ දන්නවා ඒවයි තිබුණු තත්ත්වය මොකක්ද කියලා. නිසා මම තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවනේ කතා කරේ. අද ගත්තොත් ඔබ දන්නවා මම හිතන්නේ ට්‍රැක්ටර් දෙකකට වඩා නැත්නම් බොහොම උපකරණ දෙක තුනකට වඩා ඉතුරු වෙලා නැහැ. හැබැයි අපි ඉද්දි ඔබ දන්නවා මෝටර් ගේඩර්, බැකෝ නේද? ඉතින් ඉතින් ගත්තොම තවත් යන්ත්‍රෝපකරණ ගණනාවක්. ඒ වගේම ලංකාවේ පළවෙනි වතාවට තමයි කුණු ප්‍රශ්නයක් වෙලා තිබිච්ච, තාමත් රට කුණු ප්‍රශ්නයක් වෙලා තියෙන කුණු ප්‍රශ්නෙට පළවෙනි උත්තරය ගෙනාවේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවෙන් උද්දකන්දර ඔබ දන්නවා ඒ සඳහා වෙච්ච අපි බහලුම් හරිගස්සලා කුණු වෙන් කරලා නගර කුණු ස්ථානගත කරන අවශ්‍ය කරන ඒ බහලුම් තැනින් තැන සකස් කරලා දිරන නොදිරන කොටස් වෙනම ඒවා අපද්‍රව්‍ය ලෙස නෙමේ ඒවා මුදල් බවට පත් කරන්න අවශ්‍ය කරන තැනට කුණු සම්පතක් බවට පත් කරලා අපි අරගෙන ගිහිල්ලා ඒව නැවත ගොවිපලක් අපි හරිගස්සලා එතන රැකියාව අවස්ථා දීලා කාබනික ගොවිතැනින් අපි කොහොමද කෘෂිකර්මාන්තර අවශ්‍ය කරන ඒ කුණු යොදාගන්නේ. නිසා එහෙම ගොවිපලක් හරිගස්සලා කුණු සම්පතක් වෙච්ච පළවෙනි ප්‍රාදේශීය සභාව දැන් තත්ත්වේ. සද්දෙන් ඔබට අමුතුවෙන් කියන්න ඕනේ මේ සියල්ලක මිද වැටලා තිබෙන්නේ. එනම් ප්‍රධාන නගරයක්, එතන කානු පද්ධතිය ඉඳලා සෞඛ්‍ය ආරක්ෂණ ඉඳලා මේ සෑම දෙයක්ම මහජන සෞඛ්‍ය ඇතුළු මේ සියල්ල ක්‍රියාත්මක කිරීමේදී අතිවිශාල කාර්යභාරයක් ප්‍රාදේශීය සභාවට පැවරෙනවා. නිසා මේක මේ අර පුංචි සාමාන්‍ය ඡන්දයක් මේ ගමේ ඉන්න කෙනා එහෙම දිනන එහෙම ඡන්දයක් නෙමේ. රට හදද්දී මූලික වශයෙන්ම රටේ මූලික වශයෙන්ම ඒ ජාතික ප්‍රතිපද තීන්දුව කරනකොට හරියට කෙලින් ප්‍රාදේශීය සභාවේ බලය තීරණාත්මක වෙනවා. මොකද මම මේ කියන සෑම දෙයක්ම අමතරව විශාල විෂයන්පතයක් ගණනාවක් ප්‍රාදේශීය සභාවත් එක්ක බැඳලා තිබෙනවා. නිසා ප්‍රාදේශීය සභාවේ සභාපති කියලා කියන්නේ අපේ රටේ ජනාධිපති තරම්ම වෙච්ච එවැනි බලයක් තියෙන බාරදුරු වගකීමක්. නිසා එවැනි බලයක් තියෙන තනක්. නිසා අපි විශ්වාස කරනවා ඔබ මේ සූදානම් වෙන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අන්න එවැනි මහජන බලයේ පහළම තියෙන වගේම වැදගත්ම බලය නියෝජනය කරන ප්‍රාදේශීය සභාවේ බලය එහෙමනම් කොහොමද අපි යොදාගන්නේ ජාතික ජන බලවේගයේ ඉදිරි රට ගොඩනගන අරමුණු වෙනුවෙන් ඒ සඳහා වෙච්ච අපි හෙට දවසේ මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන ඒ ශක්තිය ධෛර්යය අපි උපදවා ගන්නකොට එහෙමනම් මේ ඡන්දේ තීරණාත්මක ප්‍රතිඵලය අනිවාර්ය වැදගත්. ඒ නිසා විශ්වාස කරනවා ඒ සඳහා ඕනෑවටත් වඩා වැඩියෙන් අපිට ශක්තිය තියෙන සහෝදර සහෝදරියන් මේ මැතිවරණයේදී ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ සියලුම කොට්ටාස වලින් තමන්ගේ ග්‍රාමධාරී කොට්ටාස වල තියෙන ඒ මැතිවරණ අවශ්‍ය කරන කොට්ටාස වලට අපි අපේක්ෂකින් තෝරගෙන ඒ අයත් එක්ක හොඳ තරුණ නියෝජනයක්, ඒ වගේම අපි හොඳ කාන්තා නියෝජනයක්, ඒ වගේම සම්මිශ්‍රණයක් සහිතව අලුත් සහ පැරණි විදියට අපි හැමෝටම මේක අරගෙන යන්න පුළුවන් වෙන හොඳ අපි හිතනවා නේද අර එකට එකතු කරගත්තු ශක්තිමත් සංවිධානාත්මක හොඳ නේද එකතුවක් අපි හරිගස්සලා තිබෙනවා. නිසා මේ බලමුළු ගැන්වීම හරහා අපි දන්නවා ගමේ බලය අපිට අත්පත් කරගන්න එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා දැන් පැහැදිලි ජයග්‍රහණයක්, පැහැදිලි වැඩපිළිවෙලක් සහිතව එහෙම ගමට ගිහිල්ලා, ගෙදරට ගිහිල්ලා කතා කරන්න පුළුවන් ශක්තිය තියෙන එකම සංවිධානය තමයි ජාතික ජන බලවේගය. නිසා ඒ ජාතික ජන බලවේගයේ අපේක්ෂකය කියලා කියන්නේ ඒ සඳහා අපේ ක්‍රියාදරය කියලා කියන්නේ අපේ වැඩ කරන බලවේගය කියලා කියන්නේ මෙන්න මේ කාරණා ටික එකින් එක පැහැදිලි කරන ඒ සංවිධානාත්මක බලවේගයට නායකත්වය දෙන දැන් අපි හිතනවා නේද අපිට ඉන්න නේද ඊළඟ අපේ ශක්තිමත් මිදිරිපෙළ කණ්ඩායම සායුනි නායකත්වය දෙන්න අපේ ඉන්දික තුෂාර සහෝදරයා සූර්යාවේ ප්‍රාදේශීය සභාවේ, අපේ නලන් සහෝදරයා ඉන්න හම්බන්තොට නගර සභාවේ, ඒ වගේම අපේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සුමිත් කුමාර සහෝදරයා, ඒ වගේම අපේ දිමුතු සහෝදරයා ඉන්න ලුණුගම්මේර ප්‍රාදේශීය සභාවට සහ අපේ ජයසිරි සහෝදරයා තිස්සමහාර ප්‍රාදේශීය සභාවේ තමන්ගේ කණ්ඩායම එකතු කරගෙන මෙන්න මේ ගමන වෙනුවෙන් තමයි දැන් සූදානම් වෙන්නේ ලබන මාසේ පවත්වන ඒ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අපිට දැන් අවුරුදු සමයක් ඉස්සරහට එනවා. ඉතින් මේ කාලේ ගෙයින්කට ගිහිල්ලා අපේ ඥාති හිතවතුන් එක්ක එකට එකතු වෙලා අපි අවුරුද්ද සමරනකොට අපි වෙසක් එකට එනකොට එහෙනම් රටේ නියත වශයෙන්ම පළාත් පාලන සීලුම ආයතනවල
බලය ලබා ගන්න පුළුවන් වෙන විදිහේ දැවැන්ත බලයක් අපි ගම්බිම් මට්ටමින් ගොඩනගලා ආදරණීය සහෝදර සහෝදරිනි ඒ සඳහා අපි සූදානම් වෙමු. අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ සම්ප්‍රාප්තිය උතුර දකුණ යාකල නැගෙනහිර බටහිර යාකල සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ජාතීන් එක්කල නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා තිස්සමහාරාම ඓතිහාසික ජනරැළිය ආමන්ත්‍රණය කිරීම සඳහා සම්බන්ධ වෙන මොහොතයි මේ. තිස්සමහාරාම වීරෝදාර අධිෂ්ඨානය සපිරි පුරවැසියනි, ඔබගේ ජනාධිපති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මේ මොහොතේ සහෝදරාත්මකව පිළිගනු ලබනවා තිස්සමහාරාම ඓතිහාසික ජනරැළිය වෙනුවෙන්. ඉතින් ජනාධිපති අනුර දිසානායක සහෝදරයා වේදිකාවට එද්දී ඔබේ මූණුවල තියෙන යාලෝකයේ බලාපොරොත්තු අවිශ්වාස කරනවා ඉෂ්ට රාණ්ඩුවක් නිර්මාණය කරලා අපි ඒ වෙනුවෙන් හදපු වැඩපිළිවෙල ජනගත කිරීමේදී අපි හිතනවා තීරණාත්මක ඊළඟ කඩයිම තමයි මේ පළාත් පාලන මැතිවරණය. ඒ පළාත් පාලන මැතිවරණේ ජයග්‍රහණ විජයග්‍රහණ අපි කෙලවර කරන කියන පණිවිඩය අරගෙන යන්නේ අපි විශ්වාස කරනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ ජයග්‍රහණය කියලා කියන්නේ තවත් එක් ජයග්‍රහණයක් නෙමෙයි. ජයග්‍රහණ වැලක අපි ආරම්භයක් පටන් ගත්තා. ඒ ආරම්භය අපි අවසන් කරන්න ඕනේ ලබන එළඹෙන මේ ඉතිරි අවුරුදු 4.5 කාලය මේ රට ඉතිහාසය වෙනස් කරපු, මේ රටේ ගම වෙනස් කරපු, මේ රටේ ජනතාවගේ ජන ජීවිතය වෙනස් කරපු, අපේ දූ දරුවගේ අනාගතය වෙනස් කරපු, අපේ රටේ පරිපාලනය වෙනස් කරපු, මේ වැඩ කරන රාජ්‍ය ආයතනවල අපේ ආදරණීය නිලධාරී සහෝදර සහෝදරයන්ගේ ආකල්ප, ඒ වගේම ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරපු අලුත් වෙනස් රටක් බවට අපි පත් කරලා ඒ සඳහා මේ කාලේ කියන පරිවර්තනීය කාලයක්. නිසා මේ කාලය කියලා අපි කියනවා අලුත් උදාවක් සහිතව පැරණි දේ වැළලී යන අලුත් දේ විසින් පරණ දේ යල්පනින එනිසා අලුත් දේ ඉඩ දෙන වෙනස් වෙන ලෝකයට අවශ්‍ය කරන හැඩ ගැහිමක් සහිත මිනිස්සු බවට පත් වෙන වෙලාවක්. නිසා පුංචි පුංචි දේවල් ඇති, තව තව එකේ මැසිවිලි ඇති. අපි දන්නවා නේද පැයෙන් දෙකෙන් රාත්‍රිය නේද එළි වෙන්නේ නැහැ. නිසා අපිට පැහැදිලි අපි ඝනාන්ධකාරය හිටියා. ඒ ඝනාන්ධකාරය පහු කරලා අපි දැන් රාත්‍රී උදාවේ අභියස මේ සියල්ල අපි සකස් කරගත්තේ අනිවාර්යයෙන්ම මේ රට, මේ සමාජය, අපේ ජන ජීවිතය වඩා උසස් තැනක් දක්වා පරිවර්තනය කිරීමේ ඒ වගකීම දරාගත් මිනිස්සු විදියට ඒ කොටස් කරුඹට පත්වෙච්ච අපි ඔබත් එක්ක මේ විශ්වාසනීය ගනුදෙනු ආරම්භ කළේ මේ රට වෙනස් කරලා මිසක නැවත පිටිපස්සට යන නිසා ඒ වෙනුවෙන් තියෙන අපිට වැදගත්ම කඩවීම තමයි මේ පළාත් පාලන මැතිවරණය. ඒ සඳහා තමයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය තිස්සමහාරාමේ ඓතිහාසික මේ භූමියෙන් මේ ආරම්භ කරපු ගමන එහෙමනම් අවුරුදු 22කට පස්සේ රටම ඉල්ලන රටම බලාපොරොත්තු වෙන වෙනස වෙනුවෙන් ආදර්ශ දීපු මිනිස්සු විදියට ඓතිහාසික හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසන ජනතාව විදියට ඔබ සූදානම් වෙලා ඉන්නේ. ඒ සඳහා එහෙමනම් අපි හිතනවා ආදරණීය සහෝදර සහෝදරියන්, අම්මලා තාත්තලා, අපේ වේදිකාවේ ඉන්න සහෝදර සහෝදරවරු, මේ ඉදිරිපස්සේ ඉන්න අපේ අපේක්ෂිත සහෝදර සහෝදරවරු, එනින් දායකත්වයේ ශක්තිය දෙන අපේ ගම්බිම් මට්ටමේ ඉන්න සිළුම අපේ සංවිධානාත්මක බලවේග මේ සියල්ලක් මේ පණිවිඩය තේරුම් අරගෙන අන්න ඒ වෙනුවෙන් තමන්ගේ වගකීම, තමන්ගේ යුතුයකම, ඒ අපේක්ෂාවන් හෙටදස මුදුන්පත් කරන ගමන වෙනුවෙන් ඔබ පෙරගමන් කරුවන් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි හිතනවා මේක සහෝදර සහෝදරයන් අපිට අත්හරින්න බැරි. අපි කවුරුත් එකට එකතු වෙලා අපේ කොට්ටාශය අපේක්ෂකයා, අපේ ලයිස්තු අපේක්ෂකයා මේ සියලු දෙනාම මේ පොදු වැඩපිළිවෙල අපේක්ෂකයා විදියට අපි ඉහළතම ජයග්‍රහණය අනිවාර්යයෙන් අපි ලබා ගන්න ඕනේ. ඒ ජයග්‍රහණය මේ ගමනට අනිවාර්යෙන් අපිට අවශ්‍යයි. ඒ නිසා මේ ගමන මෙතනින් එහාට අපි නතර කරන්නේ සහෝදරුනේ අර අපි කතා කරපු වඩාත් සුන්දර ලස්සන රටක් බවට පත් කරලා අන්නේ ගමනේ ආරම්භ වෙනුවෙන් එමනම් අපි පටන් ගන්න මේ ආරම්භ කරන මේ මම හිතනවා රටේම ගත්තත් පළවෙනි මැතිවරණ ව්‍යාපාරයේ අවස්ථාව තමයි අපේ ජනාධිපති අනුර දිසානායක සහෝදරයා තිස්සමහාරාම වේදිකාවට එන්නේ. මේ නැවතත් ඔබ සියලු දෙනා වෙනුවෙන් අනුර දිසානායක සහෝදරයා උණුසුම් හදවතින් උණුසුම් සහෝදරත්වයෙන් මම පිළි අරගනිමින් එනම් අපි ඔබට ආරාධනා කරනවා
මේ පටන් ගත්ත ගමන අනිවාර්යයෙන් ලබන මාසේ 6 වෙනිදා වෙනකොට ලංකාවේ ප්‍රතිඵල කියවෙද්දී තිස්සමහාරාම ආසනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශ සභාව ඇතුළු සමස්ත ප්‍රාදේශ සභා වැඩිම අතිවිශිෂ්ට ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරු පණිවිඩය අපි ලබාගෙන අනිවාර්යයට හැදීමේ ඓතිහාසික වගකීමේ කොටස්කරුවන් බවට අපි පත් වෙන මේ ඉදිරි කාලය තුල අපේ එන ක්‍රියාකාරීත්වය ගමට අරගෙන ගිහිල්ලා මේ වැඩට අපි ශක්තිදායක වෙමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් ඔබට ජය පතමින් මම අතර වෙනවා. ස්තුතියි සියලු දෙනාටම. බොහොමත් මිස්ත්‍රී අතුල වෙළඳකොට සහෝදරය එදා